ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ලොව සෙල්ලම් කළ නොහැකි බලවත්ම හමුදාවන් සහිත රටවල් පහක් ගැනයි. රටක සැබෑ ශක්තිය මනින්නේ කොහොමද? ඒක ආර්ථිකයද නැත්නම් ඒ රට සතු විනාශකාරී ආයුධ බලයද? ලෝක දේශපාලනයේ තීරකයන් බාට පත්වෙලා ඉන්න බලවත්ම හමුදාව ඉන්නේ මොන රටේද කියලා අද අපි ගවේෂණය කරමු. පස්වන ස්ථානය දකුණු කොරියාව. අපේ ලැස්තුවේ පස්වන ස්ථානය හිමිවෙන්නේ දකුණු කොරියාවටයි. තමන්ගේ අසල්වැස උතුරු කොරියාවෙන් එල්ලවන නිරන්තර තර්ජන නිසාම ඔවුන් තමන්ගේ හමුදාව ලොව දියුණුම මට්ටමක පවත්වාගෙන යනවා. ඔවුන් සතුව ලොව බලවත්ම කාලතුවක්කු බලකායක් වගේම අතිනවීන ගුවන් හමුදාවක් පවතිනවා. හතරවන ස්ථානය හිමිවෙන්නේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවටයි. ලෝකයේ දෙවනියට වැඩිම සක්‍රිය සෙබළුන් පිරිසක් ඉන්නේ ඉන්දියාවේ. ඒ විතරක් නෙවෙයි. මෑත කාලයේ ඉන්දියාව තමන්ගේම තාක්ෂණයෙන් යුද්ධ නැව් සබ්මැරීන් සහ ප්‍රහාරක යානා නිෂ්පාදනය කරමින් ලෝක බලවතුන්ට විශාල අභියෝගයක් එල්ල කරමින් සිටිනවා. තුන්වැනි ස්ථානය හිමිවෙන්නේ චීනයටයි. ලෝකයේ විශාලතම සක්‍රිය හමුදාව ඉන්නේ ඔවුන්ටයි. චීනය අද වන විට කෘතිම බුද්ධිය සහ හයිපසනෙක් මිසයිල තාක්ෂණය ඇතින් ඇමරිකාවට පවා අභියෝගයක් වෙන මට්ටමට රහසිගතව දියුණු වෙලා අවසානයි. දෙවැනි ස්ථානයට එන්නේ රුසියාවයි. යුක්්‍රේන යුද්ධයත් සමඟ රුසියාවේ හමුදා ශක්තිය ගැන විවිධ මත පලවුනත් ලෝකයේ වැඩිම න්‍යෂ්ටික අවිප්‍රමාණයක් තියෙන්නේ රුසියාව සතුවයි. ඒ වගේම ඕනෑම කටුක පරිසරයක සටන් කිරීමේ හැකියාව රුසියානු හමුදාව සතු විශේෂ ලක්ෂණයක්. පළමු ස්ථානය ඇමරිකා එක්සත් ජනපදය. අවසාන වශයෙන් ලෝකයේ අංක එකේ හමුදා බලවතා ඇමරිකා එක්සත් ජනපදයයි. ඔවුන් යුද්ධය සඳහා වියදම් කරන මුදල ඊළඟට ඉන්න රටවල් 10ම එකතු කළත් වැඩි. ලෝකයේ ඕනෑම තැනකට ඉතාම කෙටි වෙලාවකින් පහරදීමේ හැකියාව තියෙන දැවැන්ත ගුවන්යානා වාහක නෞකා 11ක් ඔවුන් සතුයි. අපේ වීඩියෝ එක හොඳනම් අප සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. නැවත දවසක හමු වෙමු.